ප්‍රොපර්ටි බුක් අපගේ YouTube නාලිකාවට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ලංකාව තුළ පවතින විකිණීමට ඇති ඉඩම් හා නිවාස ගැන පැහැදිලි විස්තර සහිත වීඩියෝ ඔබත් ඉක්මනින් බලන්න. දැන්ම අපගේ ප්‍රොපර්ටි බුක් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. හරි, සුන්දර වූ සිත නිවන පරිසරයකින් ඉහළ ආදායමක් සහිත ඉඩමක් ඔබත් හෙව්වනම් ඔන්න අද අපි ඔබට ගෙනවිත් තියෙන්නේ වටිනා කුරුඳු ඉඩමක් ගැන පැහැදිලි විස්තරයක්. ඉතින් අද අපි ඔබ වෙනුවෙන් ගෙන එන ලද මේ කුරුඳු ඉඩම පිහිටා තිබෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ කුරුඳු වලට ඉතාමත් සුප්‍රසිද්ධ නගරයක් වන කරන්දෙනිය නගරයට කිලෝමීටර් 3ක දුරකින් පිහිටා ඇති එගොඩවෙල නම් ප්‍රදේශයේ. ලංකාවේ පවතින ප්‍රධාන අපනයන භෝග වන තේපොල් රබර් හැරුණුකොට අප රට තුළ පවතිනා වූ ප්‍රධානතම අපනයන භෝගයක් තමයි මේ කුරුඳු භෝගය. ඉතින් ලෝකයේ පවතිනා වූ හොඳම කුරුඳු පවතින්නේ මේ පුංචි ලංකාව තුළ. ඉතින් මේ ඉඩම ගැන පැහැදිලි විස්තරයක් මේ හිමිකාරයගේ පුතා සමග මං ඔබ වෙනුවෙන් ගෙනවිත් තියෙනවා. ඉතින් අපි දැන් ඒ වීඩියෝ බලමු. මේ තියෙන ඔයාලගේ ඉඩමට එන පාර නේද මහත්තයෝ? එතකොට මෙතන මේ ප්‍රධාන කාපට් පාරෙන් ඉඳන් මේ සාමාන්‍ය මේ වගේ පාර කොච්චරක් තියෙනවද? කිලෝමීටර් 3ක් වගේ. කිලෝ ඒ කියන්නේ කාපට් පාර කියන ප්‍රධාන ටවුන් එකේ ඉඳන් එන පාර නෙමේ. දැන් මේකෙත් අතරමඟ අපි ආවනේ සාමාන්‍ය කාපට් පාරක්. එතන ඉඳන් කිලෝමීටරයක් වගේ. කිලෝමීටරයක් වගේ මේ සාමාන්‍ය මේ බොරළු පාර තියෙන්නේ නේද? එතන ඉඳන් ඇවිල්ලා කියන්නේ මේ ඉඩම පිහිටලා තියෙන්නේ කොහෙද? ගාල්ල දිස්ත්‍රික්කයේ. ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙනිය නේ. ඒ කියන්නේ කරන්දෙනිය ටවුන් එකේ ඉඳන් කොච්චර දුරද මෙතන? කිලෝමීටර් 3යිද? කරන්දෙනිය මොරකන්ද හොස්පිටල් එක ගාව ඉඳන් කිලෝමීටර් 3යි ඉඩමට දුර. කරන්දෙනිය මොරකන්ද හොස්පිටල් එක ගාව ඉඳන් කිලෝමීටර් 3යි. මේ තියෙන ඔයාලගේ විකුණන්න තියෙන ඉඩම ඒක දැන්ට ආදායමක් ගන්න පුළුවන් කුරුඳු ඉඩමක් තමයි මේක තියෙන්නේ නේද? ප්‍රමාණය අක්කරයක්. එතකොට මේ මෙතනට ආසන්නම ටවුන් එක කරන්දෙනිය. එතකොට ඒකේ බැංකු, රෝහල්, සුපිරි වෙළඳසැල්, සාප්පු සංකීර්ණ, පාසල් වගේ සුපිරි පහසුකම් තියෙනවා. එතකොට ඒ එන පාරත් ගැටලුවක් නැහැ. මේ පුංචි කෑල්ලක් තමයි අර බොරළු පාර තියෙන්නේ. එතනින් එහාට කාපට් පාර තියෙන්නේ. එතකොට මේකේ දැන්ට ඔයාලා ආදායමක් ගන්නවා. අර ඔයාලට එන යන ප්‍රශ්න හින්දා තමයි පොඩ්ඩක් ඔයාලට කොළඹ ඉඳන් එන යන ප්‍රශ්න හින්දා තමයි මේක දැන් දෙන්න තීරණය කරලා තියෙන්නේ. එතකොට මේකේ මේ සාමාන්‍ය ලක්ෂ 10කට ආසන්න ආදායමක් පුළුවන් හරියට මේන්ටේන් කරලා වැඩේ කරන්නේ. හරියට මේන්ටේන් කරලා වැඩේ කරගෙන යනවා නම් ඒ වගේ ආසන්න ආදායමක් ගන්න පුළුවන්. දැන්ටත් මේ කියන්නේ එහෙම ආදායමක් ගන්න පුළුවන් ගස් තමයි මේකේ තියෙන්නේ. එතකොට ඔයාලා මේකේ සින්නක්කර අක්කරයක ප්‍රමාණය යුතු මේ ඉඩමේ මිල ඔයාලා කීයද කියන්නේ? ලක්ෂ 70ක් වගේ කියන්නේ. හැබැයි ඒක අන්තිම මිල නෙමෙයි. මේ මිල සාකච්ඡා කරගන්න පුළුවන් නේද? ඒ කියන්නේ ස්ථීර ගැනුම්කරුවෙක් හම්බුනොත් එහෙම ඒ කෙනාට සාකච්ඡා කරගන්න පුළුවන්. මේකේ දැන්ටත් ඒ ගන්න කෙනාට සාමාන්‍ය මාස 8කට සැරයක් කුරුඳු ආදායම ගන්න පුළුවන්. එතකොට ඒක ලක්ෂ 10කට ආසන්න ආදායමක්. එතකොට මේ ඉඩම අරගෙන සාමාන්‍ය අවුරුදු 5ක් 6ක් වගේ පොඩි කාලයකදී මේ මිල ඒ කෙනාට හොයාගන්නත් පුළුවන්. අය ඒක විකුණන්නත් පුළුවන් ආයෝජනයක් විදිහට බලන කෙනෙකුට. ඉතින් දැන්ටත් මේකේ හොඳ ආදායමක් තියෙනවා නේද? මේ මාර්ගෙත් පිළිසකර ගන්න ආකාරයක් තියෙනවා. ඒ කියන්නේ මේ දැන් අපි දකින මේ පාර ඔයාලගේ මේ ඉඩමට ඉස්සරහින් ගිහලා තියෙන මේ පාර කොන්ක්‍රීට් එක දාන්න පාස් වෙලා තියෙන්නේ නේද? එතකොට මේ වටේම තියෙන කුරුඳු ඉඩම් ඊට අමතරව එද්දි රබර් වතු එහෙම සාමාන්‍ය අපිට හම්බුණා නේද? එතකොට ගම්මිරිස් ඒ වගේ දේවල් වලටත් මේ වටපිටාව ගැටලුවක් නැහැ නේද? ගොඩක් වෙලාවට ඉතින් මේ පැත්තේ තියෙන කුරුඳු. එතකොට මේ ඔයාලගේ ප්‍රධාන වශයෙන්ම තියෙන කුරුඳු ගන්න කෙනෙක් මේක හරියට මේන්ටේන් කරගෙන පොහොර ටික දාගෙන යනවනම් අර කීවා වගේ සැලකිය යුතු ආදායමකට යන්න පුළුවන්. එතකොට මේ ගමට මොකද්ද කියනවා කිව්වේ? මෙතනද කියන්නේ එගොඩවෙල. එගොඩවෙල නේද? ඉතින් ඔබත් අතේ මුදලක් තියාගෙන වටිනා ආයෝජන අවස්ථාවක් වෙනුවෙන් ඇඟිලි ගනිමින් සිටින කෙනෙක් නම් ඉහළ ආදායමක් කෙටි කාලයක් තුළදී ළඟා විය හැකි මෙවැනි ඉඩමක් ඔබට ඇත්තටම වටිනවා. මොකද මෙහි පවතිනා වූ අඩුපාඩුද සකසා මේ නඩත්තු කටයුතු නිසියාකාරව සිදු කළහොත් වසර කීපයක් තුළදී ඔබ යොදවන මුදල ඔබටම මෙමගින් උපයා ගැනීමට හැකියාව පවතිනවා. ඉතින් තවත් මෙවැනිම විකිණීමට ඇති ඉඩම සම්බන්ධ පැහැදිලි විස්තර සහිත වීඩියෝකින් හමු වනකම් ඔයාලට සුබ දවසක්.